2018ට පස්සේ අපි මේ වෙනතේ කොවිඩ් අසංගතයත් එක්ක ඇතිවිච්ච චත්වය මේවා නිසා අපි හුඟක් කුඩකුලාවල සංවිධානයක් හැටියට සමූහයක් හැටියට අපිට කට්ටියට එක්තැන් වෙලා ඉදිරියට කොහොමද ගමන් කරන්න කියන එක ගැනවත් කතා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් දැන් අපි හිතනවා ක්‍රමයෙන් අපේ යථා තත්ත්වයටපත් වීගෙන යන නිසා ඒ ගැන අපේ සමාජිකයන් සියලු දෙනා එක්කම නැවත කතිකාවක් ඇති කරගෙන අපේ ඉදිරි ගමන කොයි ආකාරයට විය යුතුද කියන එක සලකා බලන්න. මොකද වසර 38ක් තිස්සේ අපි එකම එකාකාර ක්‍රමවේදයකින් ගමන් කරුවත් ලෝකයේ එකාකාර ක්‍රමවේදය තුන පවතින්නේ නැහැ. ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වූ නිසාම අපිට අවශ්‍යයි අපේ ප්‍රතිලාභී කොයි ආකාරයකටද ඉදිරියට ගමන් කළ යුත්තේ කියන එක ගැන සලකලා බලන්න. ඉන්ද රටේ තත්ත්වයක් ලෝකේ තත්ත්වයක් සහ සමස්ත පරිසරයේ තියෙන වෙනස්කම් යනාදී හැම දෙයක්ම ගැන සලකලා බැලුවොත් අපිට අපේ සමාජික පිරිසත් එක්ක විශේෂයෙන්ම අපේ ප්‍රතිලාභී පිරිසගේ අදහස් ගොනු කරගෙන එක් කරගෙන ඉදිරි ගමනට අවශ්‍ය කරන ආකාරයට සැලසුම් කරන කිරීම ඉතාම වැදගත්. එහෙම නැත්නම් අපි පටන් ගත්ත දැනම තමයි අදටත් ඉන්නේ. දරිද්‍රතාවය පිට දැකීම සඳහා ක්‍රියා කරනවා. ව්‍යවසායකයන් ඇති කිරීම සඳහා ක්‍රියා කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම අපේ ගමන සාර්ථකව ඉදිරියට ඇවිල්ලාද නැද්ද? ඒ හින්දා මේ සමුළුවේදී මේ හමුවේදී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනාගේම සහභාගීත්වය තුළින් යථාර්ථය හරියාකාරව හඳුනාගෙන අපිට ඉදිරිපත් කරන්න. එතකොට අපි පහසුකම් සලසන්නන් හැටියට ඒ පහසුකම ලබා දීමට අවශ්‍ය කරන ක්‍රමවේදය ඉදිරියට අරගෙන යනවා. අන්න ඒ අරමුණ තමයි මෙතන තියෙන ප්‍රධානම කාර්යය.